මම මේක මේ ලං කරලම ගන්න. හරි. රචනා පේපරෙත් ඔයාලා ගාවද නැහැනේ? මම එකතු කරාද නැද්ද? ආය බලලා දුන්නද දා? හරි. අඩුපාඩු ටික බලමු එහෙනම්. මම හිතා බැලුවේ ගෙදර තිබ්බද කාර් එකේ තිබ්බද? කාර් එකෙත් නැහැ. හරි. බලා ගන්න. නේවාස් දැන් මේ මෙහෙමයි. දැන් මේ A level ගිය අවුරුද්දේ ආපු පේපරේනේ. එතකොට ගිය අවුරුද්දේ ආපු පේපරේ වුණාම දැන් ඕගොල්ලන්ට මේ අවුරුද්දේ අගෝස්තු මාසෙදී එන්නේත් මේ හා සමාන පේපරයක්. ඒ නිසා පේපරේ අහලා තියෙන දේවල් වල සරල බව තේරුම් අරගෙන මේ අවශ්‍ය කාරණා ටික කොහොමද ලියන්නේ කියලා පොඩි අයිඩියා එකක් ගන්නයි තියෙන්නේ. හරිද? මේක අමාරු නැහැ. හරිද? ඔයගොල්ලෝ මා හිතන තරම් මහා අමාරු දේවල් නෙමෙයි. හරි පොඩි පොඩි පියවරෙන් පියවර පොඩි පොඩි කෑලි ආන්න ඒ ටික කවර් කරගන්නයි තියෙන්නේ. නේවාසික ගොඩනැගිල්ලක ඉහළ මහලක ගින්නක් හටගෙන තිබේ. සිම්පල් A. දැන් මෙතන මේ එක එක ගුරුවරු හරිද අපිත් මේ වගේ මේ ගිනි නිවන බටයන්ගේ ගානක් එහෙම මේ ගිනි නිවන බටයෙක් හිටියා කියලා උගේ රූපේ තිබ්බා කියලා ඒ ගානම මේ ගාන වෙන්නේ නෑනේ. නිකන් මේ සමනලෙක්ගේ ගානක් දීලා හරිද සමනලෙක්ගේ වගේම ගානක් මේකෙත් දුන්නාම අපි ඒ ගාන දුන්නා වගේ එහෙම එකක් වෙන්නේ නෑනේ. එහෙනම් දෙන්න ඕනේ මේ සමනලයාගේ මොකක් හරි දෙයක් දෙන්න ඕනේ. හරිද? නිසා මේ ළමයින්ට ඒ වගේ දේවල් කිව්වට පස්සේ ඇන්දෙනවා. හරිද? ගිනි නිවන බටේකේ ගානක් දුන්න කියලා ගෙසින් කරාවෙන්නේ නෑනේ. hina යන වැඩව හොඳේ. හරි ඒ නිසා ගානට අවශ්‍ය තියරි ටික ඔයාගේ ඔළුවේ තියෙනවද කියලා මේ බලාගෙන ඒ නැති දේවල් ටික කවර් කරගන්න යෝනේ. සිම්පල් A රෝමි ලක්කම් 1 sorry සිම්පල් A රූපය එකෙහි කියන්නේ එක රූපයේ දැක්වෙන පරිදි ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන බටයකු ගින්න හටගෙන ඇති මහලට ජල පහරක් යොමු කිරීම සඳහා ගිනි නිවන බටයක් භාවිතා කරයි. බටයේ නැසින්න නොසෙල් එක පොළවේ සිට නැසින්න පොළවේ සිට මීටර් 1ක් උසකින් සහ ගොඩනැගිල්ලේ සිට තිරස් අතට මීටර් 10ක් දුරකින් පිහිටා ඇත. ජල පහර පොළවේ සිට මීටර් 6ක් ඉහළකට යොමු කළ යුතුව ඇත. නැසින්න තිරස සමග අංශක 45ක කෝණයක් සාදයි. රූපය පරිමාණයට ඇඳ නොමැත. රෝමි ලක්කම් 1. ඉලක්කයට ළඟා වීමට නැසින්නෙන් පිටවන ජල පහරේ තිබිය යුතු ආරම්භක ප්‍රවේගය v නෝට් ගණනය කරන්න. හරි. වායු ප්‍රතිරෝධය සලකන්න එපා කියලා කියනවා. එතකොට මෙහෙමනේ වෙන්න ඕනේ. ඒ අවශ්‍ය ටාගට් එකට යන්න ඕනේ නේද? අපි මෙහෙම ගමු. කොහොමනේ ඕනේ යන්න. එතකොට මෙන්න මේ ඉරස් පරාසය මේ උස මේක මීටර 10යි. v නෝට් වේගයෙන් තමයි ගමන් කරන්නේ. කෝණය අංශක 45යි. හරි. මේ උස වෙන්න ඕනේ කොච්චරක්ද? කියන්න. මේ උස වෙන්න ඕනේ කොච්චරක්ද? මීටර් 5යි. ඇයි මීටරයක් උඩ ඉඳලා මේක නැසින්න තියෙන්නේ නේද? ඔව් මීටරයක් ඒක අල්ලගෙන ඉන්නේ මීටරයක් උඩ උස බටයේ නැසින්න මීටරයක් ඉහළින් තියෙන්නේ. එතකොට ජල පහර යන්න ඕනේ මීටර 6ක් උසකට නම් නැසින්න ඉඳලා තියෙන උස මීටර 5යි. ඉස්සලාම අපි හරි දැන් මේ උපරිම ස්ථානයකට ළඟා වෙන්නනි පුතා අපෙන් අහන්නේ. ඉලක්කයට ළඟා වීමට. ඒ නිසා මෙන්න මේ අවස්ථාවේදී තිරස් පරාසය තිරස් ප්‍රවේග සංරචකය අපිට ගන්න පුළුවන් ආරම්භක තිරස් ප්‍රවේග සංරචකය ගන්න පුළුවන් v නෝට් cos 45.
හරි. මේ පැත්තට තියෙන්නේ V0 sin 45. හරි. එහෙනම් අපි ඉස්සල්ලාම S සමානයි ut දාමු මේ දිශාවට. ඒ කියන්නේ මේක මීටර 10ක් වෙනවා. V0 cos 45 කියන්නේ 1 යට මූල 2යි. කාලය t කියලා ගමු. හරි. ඒකෙන් වා t වලට උත්තරයක් ගන්න පුළුවන්. මෙහෙම තියාගමුකෝ පළවෙනි සමීකරණය. ඊළඟට අපි දානවා ඉහළට s සමානයි ut ධන භාගයයි at වර්ගය දාමු. s කියලා කියන්නේ මීටර් 5යි. ආරම්භක ප්‍රවේගය ඉහළට එනවා. V0 sin 45 ඍණ භාගයයි 10යි t වල වර්ගය. මෙතන ප්‍රශ්නේ අපි හරියටම දන්නේ නැහැ මේ මීටර් 5ක උසකදී හරිද මේ ප්‍රක්ෂිප්තය උපරිම උසකට ළඟා වෙනවද කියලා අපි දන්නේ නැහැ. මේ ප්‍රක්ෂිප්තය උපරිම උසකට ළඟා ඒ කියන්නේ මෙතන සිරස් ප්‍රවේගය බිඳුවයිද කියලා අපි දන්නේ නැහැ. හරිද? යම් කිසි උසකට යම් උසක් පවතිනවා කියලා අපි හිතමු මෙන්න මෙහෙම. අපි හරියටම දන්නේ නැති නිසා. දැන් අපි මෙතනින් 5 sin 45 කියලා කියන්නේ මූල 2යි මෙතන t එකක් තියෙනවානේ. එතන අපිට මූල 2 කියලා ගන්න පුළුවන්. එතනින් අපිට t එකක් උක්ත කරගත්තට පස්සේ එනවා 10යි මූල 2 බෙදීම v0 කියලා. ඍණ භාගය වැඩි කිරීම අපි ගමුකෝ භාගය කියන්නේ 10යි. එතන 10යි 2කින් බෙදුවම 5යිනේ. 5යි t වර්ගය කියලා කියන්නේ 10යි මූල 2 බෙදීම v0 වල වර්ගය. මේ v0 මේ v0 කැපිලා මේ මූල 2ට මේ මූල 2 කැපෙනවා. මේ පදය මෙහෙට එනවා. පහේ ඉලක්කමත් කැපිලා ගියාම 100 වාරයක් 2යි v0 වල වර්ගය සමානයි මේ පදේ මෙහෙට එනවා. මෙතන පහෙන් කැපුණාම 2යි මෙතන 1 ඔයාට ගන්න පුළුවන් v0 සමානයි 100 වාරයක් 2 10යි මූල 2යි ms ඍණ 1යි කියලා ගන්න පුළුවන්. හරි. ඒ නිසා අපිට මූල 2 යගේ දීලා තිනවා ආසන්නව කීයද 1.4යි කියලා. ඒ නිසා v0 වල අගය 14යි ms ඍණ 1යි කියලා උත්තරේ එනවා. ආරම්භක ප්‍රවේගය මම මේක සුළු කරාට පස්සේ පහෙන් බෙදුවා. පහෙන් බෙදලා තමයි මේක මෙහෙට ගත්තේ සුළු කිරීම සම්බන්ධව. හරිද? ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න. හරි? උත්තරේ එනවා මෙහෙම කියලා. ඔයාලා මේ ප්‍රකාශනය ලියාගත්තට ලකුණු 1ක් දෙනවා. ඊට පස්සේ මේ සමීකරණයට ආදේශ කරාට ලකුණු 1ක් දෙනවා. හරි? මේ සමීකරණයේ s සමානයි ut ධන භාගයට වර්ගය ඉහළට දැම්මට 1ක් දෙනවා. අන්තිම උත්තරයට ලකුණු 1ක් දෙන්න.
හරි. ඊළඟට ඒකේ රෝම ඉලක්කම් දෙක බටේ අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලය නැසින්නේ බිහිදොරෙහි වර්ගඵලයෙන් දෙගුණයක්ලු. ජලය අසම්පීඩ්‍ය බව උපකල්පනය කරමින් නැසින්නට පෙර බටයේ කෙළවර තුල ජලයේ වේගය v1. ඒ නිසා අපි දාන්න ඕනේ මෙතෙන්ට සන්තතිකතා සමීකරණයෙන් A1 V1 සමානයි A2 V2 සමීකරණය. එයාලා කියන්නේ බටේ අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලය නැසින්නේ බිහිදොරේ හරස්කඩ වර්ගඵලය මෙන් දෙගුණයක්ලු. හරි. ජලය අසම්පීඩ්‍ය බව උපකල්පනය කරමින් නැසින්නට පෙර බටයේ කෙළවර තුල ජලයේ වේගය v1. හරි අපිට මෙහෙම ගන්න වෙන්නේ. එතකොට අපි මෙතන ගත්තොත් දෙකයි A කියලා අපි නිකන් හිතමුකෝ බටයේ කෙළවරේනේ v1 කියලා ගත්තොත් අපිට ගන්න ඉන්නේ A වාරයක් v නෝට් කියලා. ඒ කියන්නේ මෙහෙම නැසින්න ගත්තොත් මේ විදිහට එයාට වඩා දෙගුණයක හරස්කඩ වර්ගඵලයක් තියෙනවලු බටේ. මේ වගේ ඇන්දොත් මේ හරස්කඩ වර්ගඵලයට වඩා මෙයාගේ හරස්කඩ වර්ගඵලය දෙගුණයක්ලු. හරිද? එතකොට බටයෙන් නිකුත් වන වේගය v1 මේ නැසින්නෙන් එන වේගය තමයි v නෝට් කියලා අපි ගන්න. මම නිකන් මේ දල අදහසක් ඔයගලන්ට අඳින්න දල අදහසක් ගන්න තමයි රූප සරහනෙන්දී. එතකොට අපි ගත්තොත් මේ අවස්ථාවේ බටයේ හරස්කඩ වර්ගඵලය දෙගුණයක්නේ. හරි? බටයේ අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලය නැසින්න වගේ දෙගුණයක්. හරිද? ජලය අසම්පීඩ්‍ය බව උපකල්පනය කරන්නලු නැසින්නට පෙර බටයේ කෙළවර තුල ජලයේ වේගය v1. අනිත් පැත්ත නේද එන්න ඕනේ. එන්න මෙහෙම එන්න ඕනේ. මේ පැත්ත තමයි හරස්කඩ වර්ගඵලය 2A වෙන්නේ. මේකට මේක කැපිලා v1 තමයි අපිට හොයන්න ඕනේ. එතන v නෝට් කියලා කියන අපිට ආවේ කීයද? 14යි. ඒ නිසා v1 සමානයි 7ක් කියලා එනවා. බටය තමයි සම්බන්ධ වෙන්නේ නැසින්නට. මෙතන රූපේ හරියට පැහැදිලිව නැහැ ඉතින්. බටයේ හරස්කඩ වර්ගඵලය දෙගුණයක්ලු නැසින්නට වඩා. නිකන් පොඩි අදහසක් ගන්න දැන් මේ තමයි මේ බටෙන් එන ජල පහර එක සෙට් වෙන්නේ හරස්කඩ වර්ගඵලය A1 කියන එක. ඔකෝනම් ඔයාලට මෙහෙම ඇඳලා ගන්නත් පුළුවන්.
එහෙම ගන්නත් පුළුවන්. රෝම ඉලක්කම් 3 නැසින්නට පෙර බටය තුළ ඇති ජලයේ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා ඩෙල්ටා P අගයකින් වැඩි නම් ඩෙල්ටා P හි අගය ගණනය කරන්න. ප්‍රවාහය අනවරත බවත් ජලය දුෂ්‍රාවී නොවන බවත් උපකල්පනය කරන්න. නැසින්නේ බිහිදොර සහ නැසින්නට පෙර බටයේ කෙළවර අතර ඇති සිරස් උස සලකන්න එපාලු. ජලයේ ඝනත්වය 10යි. මේ රූපේම අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ රූපේම ප්‍රයෝජනයට ගත්තොත් මෙන්න මෙතන පීඩනය වායුගෝලීය පීඩනයට වඩා ඩෙල්ටා P ප්‍රමාණයකින් වැඩිලු. එහෙනම් මේ සමීපයේ පීඩනය වායුගෝලීය පීඩනය වෙනවනේ. එයා කියන්නේ ෆයි තමයි වායුගෝලීය පීඩනය. ඒ නිසා අපි මෙතන ලක්ෂ දෙකක් ලකුණු කරමු AB කියලා. අපි A හා B ලක්ෂ දෙකට බර්නූලි මූලධර්මය දාන්න වෙනවා. බර්නූලි මූලධර්මය දානවා. මෙතන P1 ධන භාගයයි රෝ V1 වර්ගය සමානයි P2 ධන භාගයයි රෝ V2 වර්ගය. P1 කියලා කියන්නේ ෆයි ධන ඩෙල්ටා P ධන භාගයයි ජලයේ ඝනත්වය 10/3යි. V1 කියලා කියන්නේ අපි ගත්ත 7 වර්ගය. P2 කියලා කියන්නේ ෆයි ධන භාගයයි 10/3යි. V2 වර්ගය කියලා කියන්නේ V2 වර්ගය කියලා කියන්නේ 14 වර්ගයනේ. අපි ගන්න වෙන්නේ මෙයානේ V0 නේ. 14 වර්ගය. එතකොට මේ ෆයි පදයට මෙතනින් ෆයි පදයක් කැපිලා ඩෙල්ටා P කියන කෙනාව අපිට ගන්න පුළුවන්. භාගයේ වැඩි කිරීම 10/3ක් එළියට ගත්තාම 14 වර්ගය ඍණ 7 වර්ගයක් වෙනවා. මෙතනදිත් 500ක් එනවා. තව අපිට මෙතන 7 වර්ගයක් එළියට ගත්තාම 49ක් වෙනවා. එතන 2 වර්ගයේ ධන ඍණ 1 වෙන්නේ. එතකොට 2 වර්ගය කියන්නේ 4යි. 4න් එකක් ගියාම 3යි. මෙන්න මේව සුළු කරාට පස්සේ උත්තරයක් එනවා පද 73500ක් පැස්කල්. ඒ කියන්නේ 7.35 වැඩි කිරීම 10 4ක් කියලා තමයි එන්නේ. මම මේ ලක්ෂයටම තමයි මේ රූප සටහනම තමයි දැම්මේ. එතකොට සන්තතිකතා සමීකරණය දැම්මට ලකුණු 1යි. ඒකෙන් උත්තරේ ගත්තට ලකුණු 1යි. බර්නූලි මූලධර්මයේ දාලා සුළු කරලා සුළු කිරීමට 1යි මේ උත්තරේට 1යි. හරි. ඊළඟට 4 වෙනි ගානේ අහනවා නැසින්නේ බිහිදොරේ අභ්‍යන්තර විස්කම්භය සෙන්ටිමීටර් 2යිලු. නැසින්නෙන් පිටවන ජල පහරේ පරිමා ශීඝ්‍රතාවය අහනවා. එතකොට අපිට පරිමා ශීඝ්‍රතාවය මෙහෙම ලියන්න පුළුවන්. පරිමා ශීඝ්‍රතාවය ලියන්න පුළුවන් AV කියලා. එතකොට මෙතන AV නෝට් වෙන්නේ මෙතන ගන්න බලලා අපිට 5r වර්ගයේ වාරයක් v නෝට් කියලා. 5 කියන්නේ 3යිලු. r කියලා කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 2 විස්කම්භය නේද 2යි කියලා දුන්නේ.
විස්කම්භය 2යි කියන අරය කියන්නේ 1 වැඩි කිරීම 10 2 වර්ගයේ වාරයක් 14. එනිසා ඔයාලට Q වලට උත්තරයක් එනවා 4.2 වැඩි කිරීම 10 තත්පරයට ඝන මීටර කියලා. 4.2 වැඩි කිරීම 10 තත්පරයට ඝන මීටර. ඒක සමීකරණය ලිව්වට එකයි අන්තිම උත්තරයට එකයි. ඔය විදිහට තමයි පළවෙනි සිම්පල් A වලට අදාළව ප්‍රශ්න ටිකට උත්තර වෙන්නේ ඔන්න ඔය ටික. මෙතනදී පොඩ්ඩක් අර රූප සටහන අවබෝධ නැත්නම් මේ වගේ ඇඳලා ගන්න. හරි. ඊළඟට B කොටස. B කොටස. හරි. B කොටසේද කියන්නේ ගිනි නිවන බටයක ඉනිමගක් දිගේ ඉහළට නැගීමෙන් ගින්නෙන් දැවෙන මහලට ළඟාවීමට බලාපොරොත්තු වේ. දෙක රූපයේ දැක්වෙන පරිදි දිග L සහ ස්කන්ධය M ඇති ඒකාකාර ඉනිමගක් එහිදී රළු බිමක් මත රඳා ඇති අතර එහි ඉහළ කෙළවර බීහි සුමට බිත්තියකට හේතු වන පරිදි තබා ඇත. ඉනිමග බිම සමග අංශක 60ක කෝණයක් සාදයි. ගිනි නිවන බටයාගේ ස්කන්ධයේ සිම්පල් M වේ. රෝම ඉලක්කම් 1. ගිනි නිවන බටයා A සිට x දුරක් ඉනිමග මතින් කෙලින් සිටගෙන සිටින බව උපකල්පනය කරන්න. A සහ B හි ඉනිමග මත ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියා බල සහ A හි ඝර්ෂණ බලය පිළිවෙලින් RA RB FA ලෙස ගෙන ඉනිමගේ නිදහස් වස්තු රූප සටහන ඇඳ ඒ මත ක්‍රියා කරන සියලුම බල සලකුණු කරන්න. ඉනිමග සඳහා ඒකාකාර දණ්ඩක් අඳින්න. මගේ සාමාන්‍යයෙන් ඔය බලගූර්ණයේ බල සමතුලිතතාවය කියන පාඩම කරපු ළමයි ඉන්නවනේ. ඒකෙදි ඔය වගේ ගණන් ඇඳලා නැද්ද මතකද මේ අර? අද්දර බල්ලෙක්ද කොහෙද මන් දන්නේ නැහැ උඩට කුසෙක් හරි මුකෙක් හරි උඩ නගීමේ කියන්නේ ලිස්සන් නැතුව උඩට නගින්න පුළුවන් උපරිම දුර එහෙම අහලා තිබුණා නේද? ඒ වගේ ගානක්. අපරාධය අර කෙසින් වලට මෙහෙම එකක් ඒ කියලා කියන්න බැරුණානේ. එහෙනම් මටත් දාන්න තිබ්බා. දැන් ඒක බං අර අපි කරන දේවල් තමයි මේ එක්සෑම් එකේ අහන්නේ. නිදහස් බල සටහනනේ අහන්නේ. එතකොට දැන් ඔයා මේ වගේ බිත්තිය ලකුණු කරා කියලා හිතන්නකෝ. එහෙම බිත්තිය ඒකාකාර ඉනිමග තමයි මේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් නිදහස් බල සටහන අදිනකොට අර බිත්තියත් එක්ක තියෙන ස්පර්ශය ගන්නෙ නෑනේ. අඩි රූල භාවිතා කරලා තමයි මේ ඉරි කෑල්ල ගහන්න ඕන හොඳේ. ඒකාකාර දන් නිකන් ගහන්නේ නෑ හොඳේ. අඩි රූලක් කියලා තමයි ගහන්න ඕනේ. මේ තමයි මේසය. මේක සුමටයිනේ. මේක රළුයි. එතකොට සුමට පෘෂ්ඨයකින් ඇති වෙන්නේ මෙන්න මේ දිශාවට හරියටම බිත්තියට ලම්බකව ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. මේ ප්‍රතික්‍රියාව RB වෙනවා. බිත්තිය මතත් ඇති වෙනවා එකක්. ඒක අපිට අවශ්‍ය නැහැ. කැමති නම් ඇඳට කමක් නැහැ. ඊළඟට මේ ඉනිමග ලිස්සන්නේ මේ දිශාවටනේ. මේ පැත්තටනේ. එහෙනම් අනිවාර්යෙන්ම ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ ඒ ලක්ෂයෙන් මෙන්න මෙහෙට. අභිලම්බ ප්‍රතික්‍රියාව ඒ වගේම ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා කොහෙටද?
මේ රළු පෘෂ්ඨය මත අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ උඩට. ඒක තමයි අපි RA කියලා ගන්නෙ. ඕන්නම් පොළොව මතත් ඇති වෙනවා පල්ලෙහාට RA එකක්. මේක අවශ්‍ය නැහැ. මේක විතරයි ඇත්තටම ඕනේ. එතකොට දණ්ඩේ බර ක්‍රියාත්මක වෙනවා හරි මැදින් පහළට mg කියලා මිනිහාගේ බර ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ වගේ ස්ථානයකින් simple mg කියලා. ඔය තමයි නිදහස් බල සටහන. එතකොට මේක මේකට සමාන වෙනවා. මේ දුර x. ඔය ටික ලකුණු කරාම හරි. මේ බිත්තිය ලකුණු කරන්න අවශ්‍ය නැහැ. එහෙම ලකුණු කරලා පෙන්නුවෙත් මේ ක්‍රියා ප්‍රතික්‍රියා බල ඇති වෙන විදිහ. හරි. මේක ලකුණු කරා නම් ඔයාට හම්බ වෙනවා ලකුණු 3ක්. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නව ලකුණු කරාට ලකුණු 1යි. මේ ඝර්ෂණ බලය ලකුණු කරාට ලකුණු 1යි. මේ බර ලකුණු කරාට ලකුණු 1යි. අභිලම්බ ප්‍රතික්‍රියා දෙක ලකුණු කරාට ලකුණු 1යි. බර ලකුණු කරාට ලකුණු 1යි. ඝර්ෂණ බලය ලකුණු කරාට ලකුණු 1යි. ඊළඟට රෝමිලක්කම් 2 බිම සහ ඉනිමග අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ මියුනම් බල විභේදනයෙන් සහ ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගැනීමෙන් හැම දෙයක්ම දීලා තියෙනවා. ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගැනීමෙන් ඉනිමග ලිස්සා යාමට පෙර ගිනි නිවන බටයාට නැගී හැකි උපරිම උස සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා. හරිද? අපි ඉස්සලාම සිරස් දිශාවට බල සමතුලිත කරමු. එයාලම කියනවා බල විභේදනය කරලා ගන්න කියලා. අපි ගත්තොත් සිරස් දිශාවට එනවා RA සමානයි G කියලා අංක 1. ඊළඟට සිරස් දිශාවට බල සමතුලිතයෙන් ඒ පැත්තට එන්නේ FA සමානයි RB කියලා. 1 2. හරිද වැඩේ? දැන් A ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්නවා. A ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්නකොට මේගොල්ලෝ ඉන්නේ නෑ නේද? පුතා මේ කෝණය 60යි. A ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්නකොට මේ RA එන්නෙත් නෑ FA එන්නෙත් නෑ. මං චුට්ටක් මට පැටලෙන නිසා A ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්නකොට මම මෙන්න මේ වගේ බල ටිකක් ලකුණු කරනවා. හරි? A ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්න කලින් මම දැන් මේ දණ්ඩට ලම්බක වෙන්න එපේ පුතා මේ හැම බලයක්ම ගූර්ණ ගන්නකොට. එතකොට හරි මැද්දෙන් මේ දිශාවට එනවා මේවත් අංශක දැන් මේක 60යිනේ. එතකොට මේක 90යි කියන්නේ මෙතන 30යි. මේ කෝණය 30යි. හරිද? මේ පැත්තට එනවා capital MG sin 30ක්. sin 30ක්. මෙතෙන්ට එනවා simple MG sin 30ක්. මෙතෙන්ට එනවා මෙහෙම ලම්බකව විභේදනය කරාට පස්සේ RB sin 60ක්. මෙන්න මේ දුර x. මේ දුර අපි ගමු L කියලා. දිග දීලා තියෙන මොකක්ද? capital L නේ. එහෙනම් මේක මොකක්ද? L බෙදීම 2යි. මේ සම්පූර්ණ දිග වෙන්නේ එතකොට L. හරි? මම කරේ දැන් මෙතන පොඩ්ඩක් අපිලි වෙලයි වගේනේ. ගූර්ණයක් ගන්නකොට හැම වෙලාවෙම ඒ ගූර්ණ ගන්න රේඛාවක් තියෙනවා නම් ඒ රේඛාවට හැම බලයක්ම ලම්බක වෙන්න ඕනේ. හැම බලයක්ම ලම්බක වෙන්න ඕනේ. ඒ නිසා මම මේ හැම බලයක්ම ලම්බක කරලා තමයි ඉස්සෙල්ලාම ලියාගත්තේ. මේක 60යිනේ. මේක 60 නිසා මෙතන කෝණය වෙන්නේ 30යි. මෙතන කෝණයත් 30යි. හරි? දැන් A ලක්ෂයේ වටා
දක්ෂිනාවර්ත ගූර්ණය සමාන කරනවා ඒ ලක්ෂය වටා වාමාවර්ත ගූර්ණයට. ඒ ලක්ෂය වටා දක්ෂිනාවර්ත ගූර්ණය එනවා. මෙතන A ගත්තොත් දිග L RB sin 60 වාරයක් L කියලා වාමාවර්ත ගූර්ණ දෙකක් තියෙනවා. එකක් එනවා MJ sin 30 කියන්නේ භාගයයිනේ. capital MG sin 30 වාරයක් L බෙදීම 2 ධන simple MG sin 30 වාරයක් x. අපෙන් අහන්නේ මොකක් සඳහාද? x සඳහා ප්‍රකාශනයක් අහන්නේ. x සඳහා ප්‍රකාශනයක් අහනවා mu එහෙම ඔක්කොම පාවිච්චි කරලා. හොඳේ. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් මූල 3යි RB L බෙදීම 2යි. මෙතනින් capital MG sin 30 කියලා කියන්නේ භාගයයි L බෙදීම 2යි. හරි. මෙතනින් එනවා ආයිත් simple MG බෙදීම 2 වාරයක් x. හරි. ඊළඟට පුතා දැන් මට මෙතන මේ R කියන කෙනාව අයින් කරගන්නත් එපයි. මම දන්නවා මේ මෙන්න මෙහෙම මට ලියා ගන්න වෙනවා F සමානයි mu R කියලා සූත්‍රයක් තියෙනවානේ. එහෙනම් මේකත් A වෙනවා. එතකොට FA සමානයි mu R ට මට දාන්න වෙනවා RA වලට දාන්න වෙනවා capital M ධන simple M වාරයක් G කියලා. ඊළඟට පුතා දන්නවා මේ RB FA කියන්නේ RB ට සමානයි. අතන මෙයා මට ගන්න වෙනවා තුන්වෙනි ප්‍රකාශනයේ විදිහට. මට ඒක හදාගෙන යද්දි තමයි ඒක ඕනේ කියලා තේරුනේ. නිසා මම ටක් ගාලා ලියාගත්තා. හරි. දැන් මම එයාව මෙතෙන්ට ආදේශ කරනවා. ඒතර මට එනවා පුතා මේ දෙකේ ඉලක්කමක් නම් කැපෙනවා නේ. මූල 3යි RB වලට දාන්න පුළුවන් mu capital M ධන simple M G L සමානයි capital M G බෙදීම 2 capital M G L බෙදීම 2 ධන simple M GX. G පදයට G පදයක් කැපෙනවා. හරි. මට නම් ඔක්කොම දෙකෙන් වැඩි කරන්නත් පුළුවන්. දෙකෙන් වැඩි කරලා ඉස්සරහට ගන්න පුළුවන් 2යි මූල 3යි mu L capital M ධන simple M මෙයා මේ පැත්තට ගත්තට පස්සේ ඍණ ML දෙකෙන් වැඩි කරාට පස්සේ මෙතෙන්ට 2යි M එකක් එනවා. ඒකෙන් අපි බෙදමු. ඔය තමයි උපරිම අගය. මම කරේ මේ හැම පදයක්ම දෙකෙන් වැඩි කරා. එතකොට මෙතෙන්ට 2ක් එනවා. මේ දෙක අයින් වෙලා මෙතෙන්ටත් 2m කියලා එකක් එනවා. මේ පදය මේ පැත්තට ගත්තා. එතකොට capital M L උනා. අර 2m පල්ලෙහාට ගත්තා. හරි. කාන්ට එනවා මේ උත්තරයක්. තනිකරම මේක A level මට්ටමට ගියපු එකක් නන් නෙමෙයි. සාමාන්‍ය හරිම සරල විදියට අහලා තියෙන ගානක්. හරිද? ඒක මහා මේ අමාරු දෙයක් විදියට මෙන්න මේක හදාගෙන තියෙනවට මෙන්න මේකට ලකුණු එකක් දීලා තියෙනවා. මේක හදාගත්තට ලකුණු එකක් දීලා තියෙනවා. මේක ලියාගත්තට ලකුණු එකක් දීලා තියෙනවා. මේ ප්‍රකාශනය ලියාගත්තට ලකුණු 1යි. ඊට පස්සේ මේ අන්තිම උත්තරේට ලකුණු 1යි.
ඊළඟට සියලුම දත්ත ටික දීලා තියෙනවා. රෝමිලක්කම් 3 රෝමිලක්කම් 3 අපිට දීලා තියෙනවා m කියන්නේ මොනවද? ඒ දත්ත ටික දීලා x වල අගය පූර්ණ සංඛ්‍යාත්මක අගයකට හොයන්න කියලා කියනවා. ඉතින් අපි කෙලින්ම ආදේශ කරගෙනම යමු නේද? 2යි මූල 3 මියු කියලා කියන්නේ 0.3යි L කියලා කියන්නේ මීටර් 6යි. ස්කන්ධ දෙකේ එකතුව මට ගන්න පුළුවන් 20යි 70යි කියන්නේ 90යි. මේ ස්කන්ධ දෙකේ එකතුව 90යි කියලා ගන්නවා. ඍණ m කියලා කියන්නේ 20යි. 20 වාරයක් 6 බෙදීම 2 වාරයක් 70. මේ බිඳුවට මේ දශම ස්ථානයක් පිටිපස්සට යනවා. එතකොට මෙතනින් එනවා 6 වරක් 3 18යි 18 වරක් 2 36යි 36ව 9ක්. මූල 3 යගේ අපිට දීලා තියෙනවා 1.7යි කියලා ගන්න කියලා. හරිද? ඉතින් අපි සුළු කරලම දාමුනේ. හරිද? 2 වැඩි කිරීම 1.7 ඊළඟට 3 වැඩි කිරීම 6 වැඩි කිරීම 9. 550.8න් අඩු කරන්න ඕනේ 120ක්. ඒක බෙදන්න ඕනේ 140න්. ඒ කියන්නේ 430.8 බෙදන්න ඕනේ 140න්. උත්තරේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට 3.7යි 8ක් කියලා එන්නේ. 7යි කියලා ගමු. එතකොට ආසන්න පූර්ණ සංඛ්‍යාව කියන්නේ 3යි. ආසන්න පූර්ණ සංඛ්‍යාව මීටර 3යි. ඒක ගත්තර ලකුණු 1යි දෙන්න තියෙන්නේ. ඔතී ආදේශ කළ උත්තරය ගන්න මේ ලකුණු දෙකක් දෙන්න පිෂත්ය. හරි පොඩි දේවල් අහලා තියෙනවා. ඉතින් දැන් ඔයාලා හිතන්නේ මේක මේ අමාරුයි එහෙම කියලා මම නම් හිතන්නේ මේක. ඔයා මේ වෙනකොට ලකුණු අරගෙන තියෙනවා. උඩ ලකුණු කීයක් ගත්තද? මේ කොටසට විතරක් අරන් තියෙන ලකුණු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් අරන් තියෙනවා මේ ටිකට විතරක් ලකුණු. කලින් එකේ කීයද ලකුණු? ඒ කොටසට කීයක් තියෙනවද ලකුණු? ඒ කොටසට කීයද ලකුණු? 10යි. 10යි. දැන් B කොටසේ මේ කොටස් ටිකට විතරක් ලකුණු 9ක් අරන් තියෙනවා. දැනටම එයා 30න් 19ක් අරගෙන තියෙනවා. 30න් 19ක්. ඒ කියන්නේ ඔක 20ක් කියලා හිතමුකෝ. ඔය ලකුණු 5ක් අරන් තියෙනවා 100. ඉතින් 7.5න් 5ක් අරන් තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ ඔයාට මෙතනින් එහාට තව පොඩි කෑල්ලක් කරගන්න පුළුවන් උනායි කියලා. ඉතින් ඔයා මම කියන්නේ එහෙම මම කියන්නේ සම්පූර්ණයෙන්ම හදන්න. හිතන්නකෝ ඔක පොඩි කෑල්ලක් කරගන්න විතරයි පුළුවන් උනේ. ඊටු ටික බෑයි කියලා. ඒවට අක් ගාලා ඊළඟ ගානට යන්න. ඒවට මෙතනින් ලකුණු 20ක් ඇවිල්ලානේ. තව තැනකින් තව ලකුණු 20ක් ගන්නවා. ඔය වගේ 20 20 ගත්තට පස්සේ පහේවම කීයක් ඇවිල්ලාද? පහේව 4ක් ඇවිල්ලානේ. ප්‍රශ්න 4නේ කරන්න ඕනේ. පහේව 4ක් ඇද්ද ලකුණු 20ක්. මම කියන්නේ සම්පූර්ණයෙන්ම කරන්න 30ම ගන්න. ඉතුරු 2.5 කැලිත් එතකොට තව ලකුණු 10ක් මෙතන නැහැනේ. 100න් 10ක්ම නැහැනේ. එහෙම නැතුව කරන්න දැන්. බැරිම නම් ඉතින් මොකෝ කරන්න. මේකට වඩා තව ගාණක් හදාගන්න පුළුවන් නම්. හරි. දැන් මේකෙදිම හලපු දෙයක් නැහැ නේ ඔයාලා. දැන් කම්බයින් මැත්ස් කරන කට්ටියට මේක අමාරුද කියලා බලන්නකෝ. ගූර්ණ ගන්න එක. ඔයාලා හදන්නේ මේ වගේවද කියලා නිකන් හිතලා බලන්නකෝ. කම්බයින් මැත්ස් කරන ඔයාලා ගූර්ණ ගන්න මේ වගේ වගේද කියලා බලන්නකෝ. ඒකත් එක්ක මේක කම්පෙයා කරලා බලන්නකෝ. ඒ කියන්නේ කම්බයින් මැත්ස් කරන කෙනෙක්ට කොච්චර ෆිසික්ස් ලේසි වෙන්න ඕනේද? බයෝ කරන කටට ඇත්තටම මේ ෆිසික්ස් පාර්ට් එකේ විතරනේ පුතා මේ වගේ දේවල් එන්නේ. ඔයාලට කෙමිස්ට්‍රි වලවත් එන්නේ නැහැ මේ වගේ සංඛ්‍යාත්මක ගණන්. එනවා හරිද රසායනික ගණනය කිරීම pH හරිද එතකොට තව මොනවද KPKC හරිද KD තියෙනව නේද? KD කියලා එකක් තියෙනවනේ මතක හැටියට.
නෑ අන්න දන්නේ විතර KD කියලා මොකක්ද එකක් තියෙනවද දන්නේ KPKC කියලා අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ ඒවත් එක pH වක්‍ර එනවා pH වක්‍ර ලඝු දාලා අරගෙන වක්‍රය අඳින්න pH වක්‍ර කරාද හරිද ඒවා කරලා එනකොට ලඝු දාන්නත් ඕනේ නෝ pH වක්‍ර වල හොඳේ හරිද ප්‍රස්ථාර ඇඳලා ගන්නකොට අර මොනවද කලාප සමතුලිතතාවය මෙහෙම කෑලි අරගෙන මෙහෙම කෑලි අරගෙන කියලා දුන්නනේ නේ තව නැද්ද කලාප සමතුලිතතාවය මෙන්න මෙහෙ මොනවද මන් දන්නේ මෙහෙම අඳිනවා ඔහොම අඳිනවා අර රටා වගේ මොනවද මන් දන්නේ නැහැ කියන්නේ මම ඉගෙනගෙන තියෙනවා මතක නැහැ දැන් හරිද ඉතින් ඒ වගේ දේවල් තියෙන ඒවට ඉතින් අර කම්බයින් මැත්ස් කරන කෙනෙක්ට වෙන chance එක හරිද මේක කම්බයින් මැත්ස් කරනවා කියවා පල්ලෙහා බලනවා උඹලා මේක ගූර්ණ ගන්නව නේද බල සමතුලිතතාවය ඇයි බල ලකුණු කරන්නේ අර බෝල වගේ දේවල් එහෙම තිබ්බ නැද්ද ඔයගලන්ට කම්බයින් මැත්ස් වල කියලා දුන්නේ නැද්ද ප්‍රශ්න කියලා දෙයි වෙනිකා කියන්නේ සමතුලිතතාවයේ සම්බන්ධව ගෝල දාලා ගෝල ඒවට අඬු හේතු කරලා හරිද ඒ වගේ ඊට පස්සේ කොට් ප්‍රමේය දාලා ඉන්න ගේමක් දීලා තඩි ගණන් බව පෙන්වන්න තියෙන්නේ එතන තඩි ගණන්නේ ඒකත් එක්ක මේක මොකක්ද කියලා බලන්නකෝ මේක නිකන් මේ ශිෂ්‍යත්ව ගණනක් වගේ එහෙම ළමෙක්ට බයෝ කරන කෙනෙක්ට පොඩි දෙයක් තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට මේ ගූර්ණ ගන්නේ ලේසි ඊළඟට කියනවා රෝම ඉලක්කම් 4 ගිනි නිවන බටයින් විසින් ඉනිමග ලිස්සා යෑම වැළැක්වීමට ඒහිදී විශේෂිත පැදුරක් තබයි. අර ලිස්සන් නැති වෙන්න ග්‍රිප් එක වගේ වෙන්න දානවලු පැදුරක්. ගිනි නිවන බටයා ඉනිමගේ මුදුනට ළඟා විය යුතු නම් ඉහත බීවල දෙකෙහිදී ව්‍යුත්පන්න කළ ප්‍රකාශනය භාවිතා කර මෙන්න මේ ප්‍රකාශනය භාවිතා කරලා පැදුර සහ ඉනිමග අතර තිබිය යුතු අවම ස්ථිතික ඝර්ෂණ සංගුණකය මියු අවමගය සොයන්න ඔබේ පිළිතුර ආසන්නතම දශම ස්ථානයකට දෙන්න කියලා කියනවා. දැන් මොකද්ද මේකේ ටාගට් එක වෙන්න ඕනේ? මේ x වලට l දාන්න. යන්න පුරුවන් උපරිම දුර l නේ. x වලට l දාන්න. l දාලා mu හොයන්න. යන්න පුළුවන් උපරිම දුරට අදාළව මිව් හොයාගත්තාම හරි. ඊට වඩා උඩ නගින්න ඕනේ නැහැ නේ. හරිද? ඔය සමීකරණේ හරි. උපරිම උසට ඉනිමගේ මුදුනට නගින විට කියලා x max l ඊට පස්සේ 2 මූල 3යි mu l m ධන simple m ඍණ capital ml බෙදීම 2m සමානයි l. එතකොට මේල් පදයට මේල් පදයක් අපිට හරස් ගුණ කරාම 2යි මූල 3යි mu මෙතන ස්කන්ධ එනවා 90ක් කියලා මෙතන ස්කන්ධ එනවා 20යි මෙතන 2 වැඩි කිරීම 70යි බිඳුවට බිඳුවක් කැපෙනවා ඊට පස්සේ 18යි මූල 3යි mu සමානයි මේ ඍණ දෙක අනිත් පැත්තට යනවා ධන දෙකක් වෙනවා 7 වරක් 2 14යි 2යි 16යි ඊට පස්සේ mu සමානයි 16ක් දෙකෙන් බෙදුවට පස්සේ 8යි බෙදීම 9යි මූල 3යි ආපෝ එතකොට 8 බෙදන්න ඕනේ මේක 1.7යිනේ උත්තරේ 0.5යි 2ක් 0.5යි 2ක් ආසන්නයි මිව් වලගේ මේ අවමගේ 0.5යි 2ක්වත් වෙන්න ඕන. ඔయిత වඩා වැඩි වුණොත් කොහොමත් හොඳයිනේ.
මිව්වලගේ 5.2ට වඩා 0.5කට වඩා වැඩි වුණාට කමක් නැහැ. අවමය ඔච්චරක්වත් තියෙන්න ඕනේ. ලිස්සන්නේ නැත්තම්. මෙන්න මෙයාව හඳුනාගත්තට ලකුණු 1යි මේ අන්තිම උත්තරේට ලකුණු 1යි. දැනට මොයා අරගෙන තියනවා කීයක්ද? 21ක්. දැනට මරන් තියනවා 21ක් ලකුණු. දැන් අපි එනවා C කොටසට. දැන් ඔයාට හිතනවා නම් දැන් හිතුනොත් ඒ වෙලාවෙදී අනේ මට මෙතනින් එහාට මේ ගාන කියවලා තේරෙන්නේ නැහැ කියලා ඔයා බලන්න තාම පොඩි කෑල්ලයි තියෙන්නේ. ඒ පොඩි කෑල්ලේදී ලකුණු 5ක් 6ක් වගේ ගානක් නෙහෙට වෙන්නේ. දැන් ඇත්තටම ගත්තොත් ලකුණු 9ක් තියෙනවා එතන. ඔයා ලොකු දෙයක් කරගෙන. දැන් මට කියන්නකෝ මේක යාන්ත්‍ර විද්‍යාව ගානේ මොකක්ද මේකේ තියෙන්නේ කියලා. මම නම් හිතන්නේ දැන් ඔයාලා ඔයාලට මේ පේපරේ හම්බුණා නම් ඔයාලා මේ ගාන අතාරින්නේ නැහැ. ඔයාලා මේ ගාන හදන ඔයාලා. පොඩි දෙයක් තියෙන. මම විශ්වාස කරනවා හදනවා කියලා. ඕගොල්ලන්ට A level paper එකටත් බලාපොරොත්තුෙන් යන්න මේ වගේ පොඩි ප්‍රශ්නයක්, ඒ කියන්නේ ලොකුවට ඕගොල්ලන්ව අමාරු කරන්නේ නැහැ. මොකද මේක ඕගොල්ලන්ට විතරක් දෙන පේපරයක් නෙමෙයි, මුළු ලංකාවටම දෙන පේපරයක් නේ. එතකොට පුළුවන් තරම් අර විෂය කරුණු වල, ඒ කියන්නේ විෂය කරුණු වලින්ම උත්තර ගන්න පුළුවන් විදියට ප්‍රශ්න තමයි දෙන්නේ. හරි. ඔළුවද තියාගෙන වැඩක් නෑ කෑකෝ. හදන්න ඕනේ මේවා. ඊ කොටස බලන්න. රූපය, ඒ කියන්නේ මෙන්න මේ තුන රූපේ දැක්වෙන පරිදි තවත් ගිනි නිවන බටයේ ඉහළට ගොස් පුද්ගලයෙකු බේරා ගැනීම සඳහා කඹයක් සහ කප්පියක් භාවිතා කරයි. අරය 0.1 මීටර වූ කප්පිය ගිනි නිවන රථයේ දොඹකරයට සවිකර ඇති අතර සැහැල්ලු අවිතන්‍ය කඹය එය මතින් ගමන් කරයි. ගිනි නිවන බටය කඹයේ එක් කෙළවරකට සම්බන්ධ කර ඇති අතර අනෙක් කෙළවරට ගිනි නිවන රථයේ මෝටරයක් මගින් නියත 960.5 නිව්ටන් බලයකින් අදිනු ලැබේ. මේ පැත්තට අදිනවලු. ගලවා ගැනීමේ කූඩය සමග ගිනි නිවන බටයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 80කි. කප්පිය නිදහසේ භ්‍රමණය වන අතර කඹය එය මත ලිස්සා නොයයි. ලිස්සන්නේ අර හොඳ ග්‍රිප් එකක් තියෙනවා. භ්‍රමණාක්ෂය වටා කප්පියේ අවස්ථි ගූර්ණයේ 2.5 වැඩි කිරීම 10/3ක් වේ. 1. ගිනි නිවන බටයාගේ රේඛීය ත්වරණය සිම්පල් A රේඛීය ත්වරණය නිර්ණය කරන්නලු. කොහොමද රේඛීය ත්වරණය නිර්ණය කරන්නේ? ගිනි නිවන බටයාගේ රේඛීය ත්වරණය නිර්ණය කරන්න. මේකනේ කප්පිය මේ පැත්තට තමයි අදින්නේ. එතකොට මේ පැත්තට එල්ලෙනවා බටේ. හරි. එතකොට අපි ගමුකෝ මේ සමස්ත ස්කන්ධය මෙහෙම ගමුකෝ. මෙහෙම ගමුකෝ. නිව්ටන් 800යි. මේ තන්තුවේ ආතතිය. හරි. මේ කප්පියේ අරය තමයි R කියලා ගන්න. දැන් මේ කප්පිය භ්‍රමණය වීමකට ලක් වෙනවනේ. හරි. කොහොමද තියෙන්නේ? අපි මේ දිශාවට තමයි ස්පර්ශීය ත්වරණය අපි ගමුකෝ මේ පැත්තට ත්වරණය A කියලා. හරි. ඒ නිසා අපි ගිනි නිවන බටයාට F සමානයි මේ දානවා ඉහළට. යන්නේ ඉහළටනේ පුතා. එතකොට එනවා T ඍණ 880 වාරයක් A කියලා. පළවෙනි සමීකරණය.
ඊළඟට මේ කප්පිය භ්‍රමණය වීමකට ලක් වෙනවනේ මෙන්න මේ පැත්තට. අපි කප්පියට දාන්න ඕනේ ටෝ සමානයි I ඇල්ෆා. කප්පියට දාන්න ඕනේ ටෝ සමානයි I ඇල්ෆා. දැන් මේ පැත්තෙන් අදින බලය කීයද? 960.5 නිව්ටන්. එතකොට දැන් කප්පිය මේ පැත්තට භ්‍රමණය වෙනකොට මේ තමයි කප්පියට තියෙන ලම්බක දුර. හරිනේ? කප්පිය භ්‍රමණය වෙනවයි කියලා කියන්නේ පුතා කප්පියේ වම් පැත්තේ ආතතියයි දකුණු පැත්තේ ආතතියයි වෙනස් කියන එකයි. වම් පැත්තේ දකුණු පැත්තේ ආතති වෙනස් කප්පිය භ්‍රමණය වීමකට ලක් වෙනකොට. ඒ නිසා අපි කරන්නේ මොකක්ද? මෙන්න මේ පැත්තට මේ කප්පියෙන් මේ පැත්තට ඇති වෙනවනේ ගූර්ණයක්. ඒක ගන්නවා 960.5 වැඩි කිරීම R දක්ෂිනාවර්තව ඇතිවන ගූර්ණය T වාරයක් R සමානයි I කියලා කියන්නේ කප්පියේ අවස්ථිතික ගූර්ණය දීලා තියෙනවා 2.5 වැඩි කිරීම 10^3යි පුතේ ඇල්ෆා කියලා කියන්නේ මේ බලන්නකෝ A සමානයි R ඇල්ෆානේ ඇල්ෆා කියලා කියන්නේ A යට R කියන එක A යට R කියන එක හරිද එතකොට අපිට මෙතනින් 960.5 ඍණ T එකක් උක්ත කරලා R පදය එළියට ගත්තට පස්සේ හරි අපිට මේ R එකත් එතකොට මෙහෙට ගන්න පුළුවන් නේ. එතකොට R වර්ගයක් වෙනවා 2.5 වැඩි කිරීම 10^3යි A. ඇත්තටම R කියලා කියන්නේ 0.1යි නේ. R කියන්නේ 0.1යි. එතකොට R වර්ගය කියලා කියන්නේ 1 වැඩි කිරීම 10^2යි නේ ඇත්තටම. එතකොට මෙතන 1 වැඩි කිරීම 10^2යි. ඒකෙන් අපිට මෙතෙන්ට එනවා 1 වැඩි කිරීම 10^2ක්. ඒක එහා පැත්තේ ඝණයත් එක්ක කපලා දාන්න පුළුවන් අපිට. එතකොට ඍණ 1යි 0.25ක්. හරි. ඒක එහෙම තියාගමුකෝ. 960.5 ඍණ t සමානයි 0.25යි A කියලා දෙවෙනි ප්‍රකාශය. දෙවෙනි ප්‍රකාශය. දැන් අපි මේ සමීකරණ දෙක එකතු කරපු ගමන් වාට ඒ ගන්න පුළුවන්. පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයට එකතු කරනකොට t පදය කැපෙනවා 960.5න් අඩු කරනවා 800ක් 80.25යි A. ඒ නිසා මේක සුළු කරාට පස්සේ එකසිය 60.5 බෙදීම 80.25 අයියෝ 2යි ms ඍණ 2 මල්ලි පල්ලෙහාට ගන්න ලස්සනට කැපෙනවා 80 ඒවා 2යි 0.25 ඒවා 2යි බලන්නකෝ ඒගොල්ලෝ සුළු වෙන්න දීලා තියෙන්නේ ගාන ලස්සනට මේ මං ඔය වගේ ගණන් කියලා දීලා තියෙනවා මේ බලන්න මේ උගලන්ට මතකද මේ පැත්තට මෙහෙම කප්පි දෙකක් කප්පියක් තියෙනකොට තන්තුවේ ආතතිය T1 T2 කියලා ගත්තාම හරිද මෙහෙම දෙන්නෙක් ඉන්නවා නම් මේ කප්පියට ටෝ සමානයි I ඇල්ෆානේ දාන්න ඕනේ. එතකොට මේ ටෝ කියලා කියන්නේ ව්‍යාවර්තය. නිකං ව්‍යාවර්තය නෙමෙයි මේ මොකක්ද? සංප්‍රයුක්ත ව්‍යාවර්තය. දැන් F සමානයි MA කියන්නේ මේක නිකම් බලයද කියන්නකෝ. මේ මොකක්ද? නිකම් බලයද? නෑ අසමතුලිත බාහිර බලය. සංප්‍රයුක්ත බලය ඔය තියෙන්නේ. අසමතුලිත බාහිර බලය සංප්‍රයුක්ත බලය. මේ ටෝ සමානයි I ඇල්ෆා වල මේ ටෝ කියන්නේ නිකම් ව්‍යාවර්තය නෙමෙයි. අසමතුලිත ව්‍යාවර්තය. එතකොට මේකේ සංප්‍රයුක්තය ගන්න එපා එතකොට. ඒකවල ව්‍යාවර්තය
මෙතන ව්‍යාවර්ත කීයක් ඇති වෙනවද? දක්ෂිනාවර්තව ව්‍යාවර්තයක් ඇති වෙනවා. තව වාමාවර්තව ව්‍යාවර්තයක් ඇති වෙනවා. ඒ දෙන්නගේ සංප්‍රයුක්තය තමයි මෙතන දාන්න ඕනේ. එතකොට කප්පියට වම් අත පැත්තෙන් අදිනවා 960.5කින්. මේ පැත්තේ තන්තුවේ ආතතිය. එතකොට මේ 960.5න් ඇති වෙනවා වාමාවර්ත මේ ව්‍යාවර්තයක්. එතකොට ව්‍යාවර්තය කියන්නේ බලගූර්ණයම තමයිනේ. හරිද? එතකොට R වාරයක් T මේ තන්තුවේ ආතතියෙන් ඇති වෙනවා දක්ෂිනාවර්ත ව්‍යාවර්තයක්. ඒ කියන්නේ ගූර්ණයක්. ඒ දෙන්නගේ සංප්‍රයුක්තය තමයි මේක. තෝ වලට ගන්න. අවශ්‍ය ගූර්ණය කෙලින්ම දීලා දිනවා සුළු කරන්න තියෙන්නේ. හරි ලස්සන උත්තරයක් එන්නේ. ඔයා මේ ප්‍රකාශය ගත්තර ලකුණු 1යි. මේක ගත්තර ලකුණු 1යි. මේ ටෝ සමානයි i ඇල්ෆා දාලා ආදේශ කරාට ලකුණු 1යි. ඊට පස්සේ මෙන්න මේ සුළු කිරීම වලට ලකුණු 1ක් දීලා තියෙනවා. ඊට පස්සේ අන්තිම උත්තරේ ලකුණු 1ක් දීලා තියෙනවා. එතරම් ලකුණු 4ක් තියෙනවා. දැන් 26යි මං හිතන්නේ. 21 25යි නේ. ලකුණු 25යි. ඊළඟට පද්ධතිය නිශ්චලතාවයෙන් ආරම්භ වන්නේ නම් තත්පර 3කට පසු කප්පියේ කෝණික ප්‍රවේගය ඔමේගා සහ භ්‍රමණ චාලක ශක්තිය සොයන්න කියලා කියනවා. හරි. එහෙනම් ඔයාලා ඔක්කොටම ඉස්සෙල්ලා ඔයා හොයාගන්න කෝණික ත්වරණය A සමානයි R ඇල්ෆා. A කියන්නේ 2යි. මේක 0.1 ඇල්ෆා. තත්පර වර්ගයට රේඩියන් ඔන් එනවා. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා t. එතකොට අවසාන කෝණික ප්‍රවේගය ආරම්භක කෝණික ප්‍රවේගය 0යිලු. ඇල්ෆා කියන්නේ 20යි. කාලය තත්පර 3යි. ඔමේගා කියන්නේ තත්පරයට රේඩියන් 60යි. ගණන්ද චාලක ශක්තිය අහනවා. කප්පියේ චාලක ශක්තිය භාගයයි I ඔමේගා වර්ගය. භාගයයි I කියන්නේ 2.5 වැඩි කිරීම 10 ඍණ 3යි. ඔමේගා කියන්නේ 60 වරක් 60. 3600යි. මෙයාට මෙයා කැපෙනවා 1800යි. ඒ නිසා 1800 2.5න් වැඩි කරනවා. 4500 වැඩි කිරීම 10 ඍණ 3යි 4.5යි ජූල් කියලා උත්තරේ එනවා. හරිද? ඔයා මෙන්න මේ ත්වරණය හොයාගත්තට කෝණික ත්වරණය හොයාගත්තට ලකුණු 1යි. මෙන්න මේ ඔමේගා හොයාගත්තට ලකුණු 1යි. මේ සමීකරණය ලිව්වට 1යි ආදේශයට 1යි අන්තිම උත්තරයට 1යි ලකුණු 5යි. පොඩි දේවල් ටිකක් අහලා තියෙනවා. ඇත්තටම 30න් 30ම ගන්න තිබ්බා. 30න් 30 මේ තියෙන්නේ භ්‍රමණ කප්පි භ්‍රමණ චලිතයේ පාඩමේ කප්පියක් සම්බන්ධව කියලා දීපු තියරිය. මන්දා කියලා දෙන්න උඟක් වෙලා ගියාට ඒක ලේසියෙන් ගන්න පුළුවන් ගාන. මලියදී නවත්තලා තව එකක් ගන්න.